බෝම්බකංකාරය ගත්තාම පහම් මඩුව ගත්තාම මාසුන් සමයම ගත්තාම විශේෂ ශාන්ති කර්ම ප්‍රමාණයක් මේ ගුරුකුලවල තියෙනවා. අපි මේක මේ පටිගත කරලා තියාගත්තට මේක ඇවිල්ලා මේක සංරක්ෂණයක් නේ උරුමයේ දිවීමක් නෙවෙයි. ඉතින් උරුමයේ ගෙනියන්නට කට්ටියක් හදාගන්න එක අමාරුකම් වුණාට කවුරු හරි කෙනෙක් මේක කරන්නට ඕන. එතකොට මේ වැනි වැඩසටහන් යටතේ අද වර්තමානයේ නිකිරෙන නිසා බොහොම කොටසක් අභාවිත වෙනවා. නමුත් අපි රජය දිහා බලන ඉඳලා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව දිහා බලන ඉඳලා ඇත්ත වශයෙන්ම වැඩන්නේ දැන් අපි ගත්තොත් කොඹයක් අංකාරයේ මේ 4 කෝරළේ 7 කෝරළේ තියෙන ඒ ගුරුකුල අනන්‍යතා ලක්ෂණ අද බලලා හෙට බලලා ඉදිරියට බැලුවත් ඒකේ වටිනාකම අඩු වෙන්නේ. මේක මොන තරම් අමාරු යෝජනා කරගෙන මේක මේ උරුමයේ ගෙනියන්න අපිට මේක බාර දීපු කාර්ය ඔබතුමාගේ මේ මනස වැඩ කරපු එක ගැන මම ඇත්තටම මගේ අපේ ගුරුකුලයේ විතරන්නේ අපි පාරම්පරික ශිල්පීන් වශයෙන් අපේ කෘතවේදී ස්තුතිය පුද කරන්නට කැමැතියි. මම හිතනවා මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ගෙනියන්න අපේ ගුරුතුමන්ලා සියලු දෙනාගේම නොමද සහාය අපට ලැබෙයි කියලා මේ කටයුත්ත කරගෙන යන්න එහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම දලදා හාමුදුරන්ගේ පිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.